ශ්‍රී ලාංකික අපි ඈත අතීතයේ පටන්ම වැව හා බැඳුණු කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුව සිටියා. විසියෙක් වන සියවසේ තාක්ෂණිකව අපි කෙතරම් දියුණුවත් වැව හා බැඳුණු ජීවන රටාව අදටත් ගොවි ජන ජීවිතවලට පනපවනවා. අතීතයේ මෙන්ම අදත් ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. මෙය ජාතිකාර්ථිකයෙන් 8.3%. බෝග වගාව, දීවර කර්මාන්තයේ සහ සත්ව පාලනය කෘෂිකර්මාන්තයේ යටතේ ගැනෙන ප්‍රධාන ක්‍රියාකාරකම් වෙනවා. මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය සඳහා රජයේ දායකත්වය මෙන්ම විදේශ ව්‍යාපෘතිවල දායකත්වයද ප්‍රබලයි. මේ අතරින් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල ඉෆාඩ් ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනවා. ඉෆාඩ් ආයතනයේ ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍යමය දායකත්වයෙන් ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති බල ප්‍රදේශයට මල්වතුඔය, මීඔය සහ දැදුරුඔය ගංගාද්‍රෝණි තුනෙහි දේශගුණික විපර්යාසයන්ට බඳුන් වන ප්‍රදේශ අයත් වෙනවා. මෙහිදී කුරුණෑගල, පුත්තලම, මාතලේ, අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක 6ක මේ ගංගාද්‍රෝණි 3 පදනම් කර නිර්මාණය වූ වාරි පද්ධති 260ක් සහ ඒවා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 116ක් අයත් වෙනවා. මෙහිදී පවුල් 40,000ක 1,48,000ක පුද්ගලයන්ගේ දේශගුණ විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ වෙළඳපොළ සහභාගීත්වය වැඩි කිරීමත් ව්‍යාපෘතියේ අරමුණ වෙනවා. ව්‍යාපෘතිය සඳහා ඉෆාඩ් ආයතනයේ දායකත්වය ඩොලර් මිලියන 41.7ක් වන අතර ශ්‍රී ලංකා රජයේ දායකත්වය ඩොලර් මිලියන 12.7ක්. මීට අමතරව ඉෆාඩ් ආයතනය ඩොලර් මිලියන 1ක ප්‍රදානයක් සහ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රතිලාභීන්ගෙන් 10%ක දායකත්වයක් මත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර තෝරාගත් වැව් පද්ධති ප්‍රතිසංස්කරණය ප්‍රධානතම වෙනවා. මෙහිදී තෝරාගත් ගංගා ද්‍රෝණි ආශ්‍රිත එල්ලංගා වැව් පද්ධති ක්‍රමවත්ව සහ තාක්ෂණානුකූලව ප්‍රතිසංස්කරණය මගින් බලාපොරොත්තු වන්නේ පෝෂක ප්‍රදේශවල ග්‍රාමීය ජනතාව කාර්යක්ෂම ජල පරිභෝජනයක් සඳහා පෙළඹවීමයි. මෙහිදී වැව් ගම්මාන පද්ධතියක් තුළ තෝරාගත් වැව් සංවර්ධනය කෙරෙන අතරම මෙමගින් වැව් ගම්මාන පද්ධතිය තුළ වැව්වල තිරසාර බව තහවුරු වෙලා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වසරේ සමහර කාලවල ජලය ඉතා සීමාකාරී සාධකයක්. වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ වර්ෂාව හොඳින් ලැබෙන කාලවල ලැබෙන ජලය රඳවා ගැනීමට වැඩි ධාරිතාවක් සහිත මෙම වැව් පද්ධතිවලට හැකි වෙලා. වැව් බැම්ම පිළිසකර කිරීම, මාර්ග සංවර්ධනය, සොරව්ව හා ඇලමාර්ග සැකසීම ආදිය ව්‍යාපෘතිය සිදු කරන වැව් ආශ්‍රිත සංවර්ධන කටයුතු වලින් කිහිපයක්. දැනට වැව් සත්‍රික් කරලා දුන්නට පස්සේ ව්‍යාපෘතියත් සමග වතුර ධාරිතාවෙත් ලොකු වෙනසක් තියෙනවා. එතකොට ගොවි මහතුරුන්ගෙත් ලොකු උනන්දුවක් තියෙනවා. දැන් කන දෙකම ගොවිතැන් කරගන්න පුළුවන් මට්ටමට මේ ව්‍යාපෘතියෙන් ලොකු දායකත්වයක් ලැබිලා තියෙනවා. එතකොට අපේ ගම් ගත්තොත් අති දුෂ්කර ගම්මාන මේවා. මේත් එක්කම දැන් ලොකු පිබිදීමක් තියෙනවා. මොකද වැව් ටික ලස්සනට හදාගෙන යනවා. මිරිදිය කර්මාන්තය වගේ ඒ කර්මාන්ත වලින් කෘෂිකර්මයට නව අධ්‍යක්ීම් ගොවි මහතුරුන්ට දෙන වැඩසටහන් ඒ වගේ දේවල් කරගෙන යන නිසා අපිට මේට වැඩි ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනයි.
වැව් ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවල දුර්වල වනගහනය සහිත ස්ථාන හඳුනාගෙන නැවත වන වගා ඇතිකිරීමේ ක්‍රියාවලියක්ද ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනවා. ඒ අනාගත පරපුර වෙනුවෙන් වැව් පද්ධතිය සුරක්ෂිත කර ගැනීම සඳහාමයි. ප්‍රධාන වැසි කාලවලින් වැව් පද්ධති පිරී යනවත් සමග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ජනතාවට වර්ෂාව අඩු යලකන්නේදී සාර්ථකව වගා කටයුතු කරන්නට හැකි වෙලා. එසේම කෘෂි ක්ෂේත්‍ර පාසල් වැනි වැඩසටහන් හරහා තාක්ෂණික හා ප්‍රායෝගික දැනුම ලබා දීමත් ව්‍යාපෘතිය මගින් සිදු කරනවා. සමාජ අන්තර්කරණය, නායකත්ව හැකියා සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ කෘෂිකර්මාන්තයට ආබාධිත ප්‍රජාව සහ කාන්තා තරුණ සහභාගීත්වය වැඩි කිරීමටත් ව්‍යාපෘතිය කටයුතු කරලා. නිවසේ පරිභෝජනයට ගොඩාක් කුලක් වෙනවනේ දැන් ගෙවතු වගාව කියන එක. මට ෂොප් එකෙන් කියන්නේ මේ වැඩේ කරන්න බීජ ලැබලා දීලා තියෙනවා. එතකොට වතුර ගහන හෝස් ලැබලා දුන්නා. එතකොට පොට් පැල හිටවන පොට් ලැබලා දුන්නා. ඒ වගේම දැනුම් සම්භාරයක් ගොඩක් ලැබිලා තියෙනවා මේ වෙද්දී. මම තවදුරටත් ශාප් ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා ගමේ අනිත් අයටත් ගෙවතු වගාව සම්බන්ධ දැනුවත් කරලා ඒගොල්ලත් ගෙවතු වගාවට සම්බන්ධ කරගෙන දීර්ඝ ගමනක් යන්න ලස්සන ගමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මං කෙසෙල් වගාව කරගෙන යනවා. ඊට අමතරව ඩ්‍රැගන් ෆෘට් වගාවත් කරනවා. මට ඒක තව වැඩි දියුණු කරගන්නයි ඕනේ. මට ඒකට සාප් ආයතනයෙන් ලොකු ආධාර මුදලක් හම්බෙනවා. මං ඒ ආධාර මුදල අරන් මගේ මහන්සියෙන් තවත් වැඩි දියුණු කරගෙන ලොකුවට කරනවා. ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම සහ ජීවන මට්ටම උසස් කිරීම සඳහාත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී නිදැලි කුකුළු පාලනය, ගෙවතු සංවර්ධනය, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය වැනි ක්‍රියාකාරකම් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරනවා. சாப் நிறுவனம் எங்களோட கிராமங்களை தேடி வந்து இந்த கஷ்டப்பட்ட ஏழைகளை தெரிவு செய்து இந்த கோழி வளர்ப்பு நல்ல ஒரு திட்டத்தை எங்களுக்கு கொண்டு வந்து தந்திருக்கிறாங்க. அதாவது கோழி வளர்ப்பு நிமித்தம் எங்களுக்கு நல்ல போசாக்கு கிடைக்குது. இந்த முட்டையால் நல்ல போசாக்கு கிடைக்குது எங்களோட பிள்ளைகளுக்கு, படிக்கிற பிள்ளைகளுக்கு. இந்த கோழியை நாங்கள் எப்படி வளர்க்கணும், பராமரிக்கணும், என்ன விதத்தில் செய்யணுங்கிறத குறித்து எங்களுக்கு நல்ல பாடங்களை சொல்லி தந்திருக்கிறாங்க. கூட்டங்கள் வச்சு எத்தனையோ தடவை வந்து மெனக்கட்டு எங்களுக்கு கூட்டங்களை வச்சு அதை சரியான முறையில் செய்ய கற்றுக் கொடுத்துருக்குறாங்க. உணவு எப்படி வைக்கணும், அதுக்கு மருந்து எந்தெந்த மாதங்களில் வைக்கணும், எந்தெந்த டாக்டர்மாரை சந்திக்கணும், என்ன செய்யணுங்கிறத கொடுத்து எல்லாமே நல்ல ஒரு விளக்கங்களை தந்திருக்கிறாங்க. அதனால் தூர வேலைகளுக்கு போகாமல் நாங்கள் வீட்டில் இருந்து கொண்டே இந்த கோழி வளர்க்குறது மிகவும் நல்லதாக தெரியப்படுதுன்னு சொன்னால் நாங்கள் வீட்டு வேலையும் செய்துக்கிட்டு குடும்பத்தையும் கவனிச்சிக்கிட்டு பிள்ளைகளையும் கவனிச்சிக்கிட்டு இந்த கோழியையும் பார்க்கக்கூடியதாக இருக்குது. இதனால நிறைய பயன்களை நாங்கள் பெற்றிருக்கிறோம். முட்டையை கொண்டே வெளியில் விற்கிறோமா, இல்லாட்டி கிராமத்துக்குள்ளே எங்களோட தெரிஞ்ச ஆக்களுக்கு நாங்கள் கொடுத்து வாங்கிக்கலாம். අග එකතු කිරීම තුළින් ගොවි ජනතාව නිෂ්පාදනය කරන නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාදීමටත් ව්‍යාපෘතිය කටයුතු කරලා. අපි සාප් ආයතනයත් රිච්මාර්ක් හෝල්ඩිං ආයතනයත් පලාතේ ගොවි මහත්තුරුත් එකතු වෙලා කරන මේ ව්‍යාපෘතිය ස්වීට් කෝර්න් වගා කරන ව්‍යාපෘතිය. ස්වීට් කෝර්න් ආයතනයේ මිලදී ගන්නා නිෂ්පාදන අපි මෙතනදී වැලියු ඇඩිෂන් එකකට ගෙනියනවා. එතනදී නිෂ්පාදනය කරන අලුත් භාණ්ඩය නැත්නම් වටිනාකමක් ලබා දෙන ආහාරය අපි ඊළඟට වෙළඳපොළට ගෙනියනවා. මේ වෙළඳපොළ දේශීය වෙන්න පුළුවන්, නැත්නම් විදේශීය වෙළඳපොළකට යන්න පුළුවන්. එතනදී ගොවියාටත් මෙතනදී වැඩි මිලක් ලබා දෙන්න තමයි ආයතනයේ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිෂ්පාදන හවුල්කාරීත්වය මගින් සිදු කරන නිෂ්පාදන දිරිමත් කරන අතරම එම නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා ලබා දීමත් සිදු කර තිබෙනවා. I am the founder of Siravika Icon Private Limited.
Here we make delicious peanut butter in 4 different flavors. I'm a food science graduate and truly passionate about food industry. And I believe the SARP program will help me both technically and financially. And my dream is to take Ceylon to the international market as a premium Sri Lankan brand with more healthy and nutritious food product. So thank you so much, SARP. වැව් ප්‍රතිසංස්කරණය, ප්‍රතිවන වගාව, කෘෂි මාර්ග සංවර්ධනය, ගර්කින් වගාව, පැණි බඩඉරිඟු සහ බඩඉරිඟු වගාව, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන්, නිදැලි කුකුළු පාලනය, මිරිදිය මත්ස්‍ය වගාව, පෝෂණ ප්‍රවර්ධන වැඩසටහන්, පෝෂණ ගෙවතු, තරුණ ව්‍යවසායකත්ව වැඩසටහන්, බිම්මල් වගාව, කිරිගව පාලනය, අගය එකතු කළ ආහාර නිෂ්පාදනාදී කෘෂි ව්‍යාපාර ස්ථාපිත කිරීම තුළින් ව්‍යාපෘතිවල ප්‍රදේශී වෙසෙන පවුල් 40,000කගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වන අරමුණ තුළ සිට සුළු පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමට ව්‍යාපෘතිය මේ වන විට කටයුතු කරනවා. ව්‍යාපෘති කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා රජයත් ඉෆාඩ් ආයතනයත් සමග එක්ව ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ඉටු කරනු ලබන මේ කාර්යභාරය ඉදිරියටත් තිරසාරව ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනවා.